ජෙස්පිටයි වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් වූ බලවත් වූ නාමයෙන්. ඉතින් ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේට ස්තුති කරනකොට අපිට අපේ ජීවිතේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම අපිට දෙයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලගන්න අපිට තියෙන දේ වැඩි කරගන්න අපිට දෙවියන් වහන්සේට ස්තුති කරනකොට අපිට ඒ දේවල් වැඩි කරගන්නට පුළුවන් වෙනවා. අපි බලමු මතෙව් 15:35 කියනවා. උන්වහන්සේ සමූහයන්ට බිම ඉඳ ගන්නට අනදී රොටි සතද මසුන්ද රැගෙන ස්තුති කොට කඩා ගෝලයන්ට දුන්සේක. ගෝලයෝද සමූහයන්ට දුන්නෝය. ඉතින් දෙවියන් වහන්සේ මෙතන මේ රොටි 7යි තිබිලා තියෙන්නේ. එතන සෙනඟ ගොඩාක් ඉඳලා තියෙනවා. ඉතින් මේ රොටි 7 අරගෙන ස්තුති කරලා තිබෙන රොටි 7ට පළමුවෙන්ම ස්තුති කරලා ගෝලයන්ට දුන්සේක. ගෝලයෝද සමූහයන්ට දුන්නෝය. සියල්ලෝම කා තෘප්තියට පැමුණුනෝය. ඉතිරි වූ කැබලි එක්කොට කූඩා 7ක් පුරවා ගත්තෝය. ඉතින් දැන් ඉතුරුත් වෙලා තියෙනවා මේ තිබුණු රොටි වලින් ඒ හැමෝමත් කාලා. ඉතින් අපිට දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබා ගන්නට අපිට දැන් තිබෙන දෙයට අපි ස්තුති කරන්නට ඕන. අපිට තිබෙන රැකියාවට අපිට තිබෙන මොනම දෙයක් වුණත් අපිට උදේ නැගිටින්නට දුන්න ආශිර්වාදයට ඒ හැම දෙයකටම අපි දෙවියන් වහන්සේට දැන් රැකියාවක් තිබෙනවනම් ඒ හැම දෙයකටම අපිට මොකොත්ම නැත්නම් අපි නිරෝගීව උදේ නැගිටලා ඉන්නවනම් ඒත් අපි දෙවියන් වහන්සේට ඒ වෙනුවෙන් හරි ස්තුති කරන්නට ඕන. එතකොට අපේ ජීවිතේ දවසින් දවස යහපත් වෙනවා. මොකද දෙවියන් වහන්සේ මිනිසයා මැව්වේ දෙවියන් වහන්සේ ළඟ ඉන්න දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනකොට අපිට අපේ තිබෙන දේවල් අපේ වැඩි දියුණු වෙනවා. අපිට දැනුමද අවබෝධයද ප්‍රඥාවද මේ දේවල් උනත් මොනම දෙයක් උනත් අපිට පොඩ්ඩක් හරි තිබෙන දෙයට ස්තුති කරන්නට ඕන. ඉතින් අපි උදේට හවසට දෙවියන් වහන්සේට අපි හැම නිතරම ස්තුති කරනවා නම් ප්‍රශංසා කරනවා නම් අපේ ජීවිතේ හැම දෙයක්ම යහපත් වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට නිතරම දෙවියන් වහන්සේට ස්තුති කරන මනසක් ඔබ තුලත් ඇති වේවා කියලා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන් ජෙස්පිටයි හැමෝටම සුබ දවසක්